ඔයා දන්නවද පුංචි මැයිමාර ළමයෝ? ඔයා නිකම්ම නිකම් මැයිමාර ළමයෙක් එහෙම නෙවෙයි. කුතුහලය මිෂ චමත්කාරය පිරුණු මාරම මාර මැයිමාර ළමයෙක්. මැයිමාර ප්‍රසංගය සමහර විට මේ ගස ගැන කියන්නම ඔබ මෙහි ඇවිත් කියාවිය හැකිය. දෙවන දිගහැරුම පිළිවෙලකාර හැඩති පිරිමි අත්තකුරු. මම සමිතායව ඉස්සෙල්ලාම දැනගත්ත විදිය කියලම ඉන්න ඕනේ. දවසක්දා සඳරේනු පත්තරයේ පුංචි දැන්වීමක් පළවෙලා තිබුණා. සංචරණ නමින් අලුතින් ආරම්භ වන සංගරාවකට ආදර කතන්දර ලියන්න කැමති අය දන්වන්න කියලා. ඔය ඉතින් මම ලේඛකයෙක් වෙන්න හිතාගෙන පිස්සුව වගේ පත්තරවලට කවි කතන්දර ලියන කාලේ. මම ඉතින් මේ දැන්වීම දැක්ක ගමන් සුපුරුදු පරිදි ඒකටත් ලිපියක් දැම්මා. ඔහොම අලුතෙන් පටන් ගන්න පත්තරවලට ලේඛක ගන්නවා කියලා තියෙන දැන්වීම් දැකලා ඒවට ලියලා මට හරි වැඩ වෙලක් තියෙනවා. ඔන්න පළමු ලිපියට ගොඩක් වෙලාවට පිළිතුරක් එනවා. අප ආයතනයේ විශේෂාංග ලේඛකයෙකු ලෙස ඔබ තෝරාගත් බව සතුටින් යුතුව දැනුම් දෙන අතර එයට අදාළ මාධ්‍ය හැඳුනුම්පත සෑදීම සඳහා ඔබගේ වර්ණ ඡායාරූප 4ක් සමග මුදලින් රුපියල් 500ක් අප ආයතනයේ නමට ලැබෙන්න සලස්වන්න කියලා. මං සල්ලි අවපුවට හැඳුනුම්පත් ආවනම් මෙලහකට ලෝකයේ වැඩිපුරම මාධ්‍ය හැඳුනුම්පත් හිමි පුද්ගලයා හැටියට ගිනස් වාර්තාවකුත් තියලා. මේකත් එහෙම එකක් වුණොත් පින්තූර කෙසේ වෙතත් සල්ලි නම් යවන්නේ නෑමයි කියලා මම තදින්ම හිතාගත්තා. අනික කොහේ තියෙන සල්ලියක්ද? ඔන්න ටික දවසකින් පිළිතුරු ලිපියක් ආවා. බොහොම පිළිවෙලකාරී හැඩති අත්තකුරින්. පසුව මුණ ගැසී කතා කරගන්නාත් එක් දැනට ඔබ ලියා ඇති ආදර කතාවක පිටපතක් පහත ලිපිණියට එවන්න කියලා. වහා ක්‍රියාත්මක වන පරිදි මම එක විදිය ආදර කතන්දර 13ක් දවස් 5ක් ඇතුළත ලියලා සමිද අතුලසිරි අංක 110 බදුල්ල පාර දෙමෝදර ලිපිණියට තැපැල් කළා. ඊට පස්සේ ඒකට පිළිතුරක් ලැබෙනකල් ඔහේ කාලය ගත කළා. දවස් 8ක් යද්දී පිළිතුරු ලිපියක් ආවා. පිළිවෙලකාරී හැඩැති අත්තකුරින්. ඒත් ඒ ලිපිය කියවද්දී මාව පණ නැති වෙලා ගියා. මගේ කකුල් ගැහෙන්න පටන් ගත්තා. මට දාඩිය දැම්මා. මම මුලින් කළේ ඒ ලියුම අපේ අක්කට පේන්නේ නැති වෙන්න හංගපු එක. අපේ අක්කා එයාගේ යාළුවන්ට කියලා තියෙන්නේ මන් තමයි දැනට ලංකාවේ ඉන්න හොඳම ආදර කතන්දර ලියන්න කියලා. මල්ලිට ගොඩක් පත්තර වලින් කතා කරනවා. ඒත් ලියන්න තරම් සුදුසු පත්තරයක් ලංකාවේ නැති නිසා මල්ලි බලාපොරොත්තු වෙන තරම් මුදල් ඒවයින් ගෙවන්නේ නැති නිසා මල්ලි ඒවට නොගිහින් ඔහොම ගෙදරට වෙලා ඉන්නවා. කිව්වම ඒ යාළු අක්කලා මම බලන්න අපේ ගෙදර එන්න අහනවලු. සමහර දාට උන් එනවා. ඒ වෙලාවට මං වත්ත පහලට දුවලා හැංගෙනවා. සමිදාය මට එවපු පිළිතුරු ලිපිය තිබුණේ මෙන්න මෙහෙම. මේ ආදර කතන්දර ඉතාම දුර්වල තත්ත්වයේ පවතින ඒවා. බව කනගාටුවෙන් උවත් කියන්නම වෙනවා. මේවයේ කිසිම අපූර්වත්වයක් නෑ. අතිශය සරල ඕලාරික කතා. චරිතත් එහෙමමයි. මඩේ හිටවපු ඉනි වගේ. එක කෙල්ල පෝසත්, කොල්ල දුප්පත්, නැනම් කොල්ල පෝසත්, කෙල්ල දුප්පත්. ධනවත් පියා විරුද්ධ වෙනවා. අන්තිමට එක්කෝ ජය ගන්නවා. එක්කෝ එක්කෙනෙක් මැරෙනවා. සෙල්ලම්පෙරුමගේ චිත්‍රපටි වගේ. මේ වගේ කතන්දර නම් මටත් පුළුවන් දවසට 20ක් 30ක් උනත් ලියන්න. ආදරේ කියන දේ මොනතරම් සියුම් දෙයක්ද? ඒ වගේම ආදරය තුළ කොයිතරම් කුතුහලයක් තියෙනවද? ඒ කුතුහලයම කොයිතරම් චමත්කාර ජනකද? ආදරය මෙහෙම එක තැන පල් වෙන්න ඕනි දෙයක්ද?
ආදරය හරියට එක එක කුළුබඩු වලින් වෙන්ව එන සුවඳ එක තැනකදී මුණ ගැහෙනවා වගේ අමුතු දෙයක්. ආදරය තුල කිසියම් ප්‍රකෘති උමතුවක් තියෙන්න ඕනි. මල්ලි, ඔයා තව ලියන්න ඕනි. හෙමින් ඉවසීමෙන් හොඳින් ලියන්න ඕනි. ලිපි ආයෙ කියවපු මම හිතපු දේ තමයි මේ තරම් ලස්සන පිළිවෙලකාරී අකුරින් කරුණු පැහැදිලි කරන මේ මිනිස්සයව මගහැර ගන්න ඕනේ නෑ කියන එක. ඒ තමයි මම දැකපු ලස්සනම පිරිමි අත් අකුරු. මම සමිත අයියට ආයෙ ලිව්වා. ලිපි, කවි, කතන්දර දිගින් දිගටම ලිව්වා. සමිත අයියත් ඒ හැම එකකටම පිළිතුරු එව්වා. ඔන්න ටික දවසක් ගත වෙද්දි මොකද වුනේ? මාත් ටිකක් හරි හොඳින් ලියනවා ඇති. මිනිහත් ටිකක් මෙල්ල වෙලා. ඒ ආපු ලියුම් වල සාරය ගත්තත් ඒවායේ තිබුණේ තව ලියන්න, හෙමින් ලියන්න, ඉවසීමෙන් ලියන්න, හොඳින් ලියන්න. ඒ එක්කම අරව කියවන්න, මේව කියවන්න, අර එහෙම හිතන්න, මෙහෙම හිතන්න. අන්තිමට බැලුවම ලියන්න, කියවන්න, හිතන්න. ඊට පස්සේ 99 අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ මට එවපු ලිපියක සමිදය මෙහෙම කියලා තිබුණා. මල්ලි, ඔයාට තාම අවුරුදු 19යිනේ. ඒ නිසා තව ලියන්න. හෙමින් ලියන්න, ඉවසීමෙන් ලියන්න, හොඳින් ලියන්න. ඒ එක්කම ඔබේ අත්දැකීම් තව මෝරන්න ඕන. ඔය වයසේදී ජීවිතය කියන්නේ අත්දැකීම් එකතු කරගන්න මල්ලක් කියලා හිතන්න. ඒ මල්ල නොයෙක් අලුත් දේවල් වලින් පුරව ගන්න ඕන. කොහොම වුණත් ඔයාගේ උනන්දුව මහ ඉහළින් අගය කරනවා. ඒ උනන්දුව, ඉවසීම නැතුව කවදාවත්ම බෑ හොඳ ආදර කතන්දරයක් ලියන්න. කැමති නම් දවස් කීපයක් ඉඳලා යන්න අපේ ගෙදර එන්න. අපේ ගේ තියෙන්නේ දෙමෝදර හන්දියේ කන්ද උඩට වෙන්න. අපේ මිදුලට මුළු පළාතම හරිම ලස්සනට පේනවා. දෙමෝදර කළු පාලම, ස්ටේෂන් එක, රේල් ගැටේ. අහලා තියෙනවද? නමුනුකුල කන්ද, ගවරවෙල කන්ද, ඇයි දෝව පන්සල. අපිට පුළුවන් ඒ හැම තැනම ඇවිදින්න. ඇවිදලා ලියන්න, අත්දැකීම් එකතු කරන්න පුළුවන්. ඒ ලිපිය තවදුරටත් අපේ තාත්තා ජීවිතුන් අතර නෑ. එයා වැඩ කළේ පොලිසියේ. දුර පළාත්වල තමයි වැඩිපුරම හිටියේ. තාත්තා ගැන මතකය සදා අමරණීය සුවඳවත් මතකයක්. අපේ නාගේ බැඳලා බණ්ඩාරවල ඉන්නේ. මේ දවස්වල අම්මත් ගෙදර නෑ. කතරගම පුංචිලාගේ ගෙදර ගිහින් ඉන්නේ. අපිට නිදහසේ මොනවහරි උයාගෙන කාලා ලියන දේවල් ගැන කතා කරන්න පුළුවන්. මට යම් තරමකට උයන්න පුළුවන්. උයන එකත් ලියන එකත් අතර තියෙන එකම වෙනස තමයි උයන ඒවා කනවා, ලියන ඒවා කියවනවා. එච්චරයි. ලියද්දි උපමා, රූපක, විශේෂණ, ව්‍යංගාර්ථ වගේ ඒවා යොදවනවා. උයද්දි ඒ වෙනුවට යොදන්නේ කරාබු නැටි, රම්පේ, කරපිංචා, කුරුඳු, සූදුරු, මාදුරු, උළුහල් වගේ දේවල්. ලියද්දි දානේවා අලංකරන, උයද්දි දානවා රසකාරක. ඒ වුණාට මන්නම් කැමති ඒ දෙක මාරු කරලා හිතන්න. ඒ කියන්නේ ලියද්දි දාන ඒවා රසකාරක, උයද්දි දාන ඒවා අලංකරන. ඉතින් ඔන්න ඔහොම අලුත් රසකාරක ඒව දාලා හොඳ ආදර කතන්දර 10ක් විතර ලියාගත්තොත් අපිට පුළුවන් සංචරණ සංග්‍රහයෙන් පටන් ගන්න. මගේ අදහස 2000 වර්ෂයේ මුල කොහොම හරි සංග්‍රහව එළි දක්වන්න. සංග්‍රහව ජනප්‍රිය වුණොත් අපිට ආර්ථික පැත්තෙනුත් හොඳයිනේ. ඉදිරි කාලයේ මෙහි ටිකක් සීතලයි.
ඔයාට සීතල ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා හිතනවා. සීතලට අඳින කබා අපේ ගෙදර තියෙනවා. ඔන්න ඔය වගේ රසකාරක පිරුණු දිග ලිප්පුයක්. ලියුමකට මේ තරම් සතුට පුදිබැඳගෙන ඉන්න පුළුවන් කියලා මම දැනගත්තේ එදා. මේක එසේ මෙසේ අවස්ථාවක් නෙවෙයි. මේක දෙවියෝ දීපු තෑග්ගක්. මේක වෙන්න ඕන මගේ ලේඛන දිවියේ හැරවුම් ලක්ෂය. මම සතුට වැඩිකමට ගේ වටේ රවුම් 20ක් දිව්වා. ලියුමේ ලියලා තිබුණ ගමන් විස්තරය. බදුල්ල බස් එකක නැගලා හපුතලේ දියතලාව බණ්ඩාරවෙල එහෙම පහු කරලා ඊට පස්සේ කුඹල්වෙල පහු කරන් ඉද්දි වංගුවක් එක්ක පටන් ගන්න කඩමණ්ඩියක දෙමෝදර හන්දිය. එතන බස් හෝල්ට් එකෙන් බහින්න. මට එන දවස හරියටම දැනුම් දෙන්න. ඒ ළොමි පුංචියට පිටිපස්සේ බස් නවත්තුම් පොළ ඇඳලා එතන කොටු බොබෙක් කැඳලා ඊතලයක් ගහලා ලියලා තිබුණා. ඔයා එනකන් මඟ බලාගෙන ඉන්න මම කියලා.